සභාහරිත සමූහ ව්‍යාපාරයේ හැටියට 2026 ආරම්භයේ ඉඳන් ලොකු ගමනක් යන්න අවස්ථාව උදාගෙන තියෙනවා. ඒ අවස්ථාවේ සමහර යම් ක්‍රියාදාමයන් තමයි මේ සිදු වෙමින් පවතින්නේ. අලුත් Javaකින් ටිකක් පිම්මේ යන ගමනක් තියෙනවා 2026 ඉඳන්. අපි මේ ගමන සනිටුහන් කරන්න තමයි මේ අපේ ක්‍රමයට නම් වසර ආරම්භ වෙන්නේ මේ මාසේ. එතකොට අපි සිංහල ක්‍රමයට අපේ සියලු වැඩ කටයුතු ආරම්භ කරන්න හොඳ අත්තිවාරමක් අඩිතාලමක් දාන්න තමයි මේ සූදානම් වෙන්නේ. මම එදා ඉඳන් කියන දෙයක් තියෙනවා. අපිට තියෙන හොඳ දැක්මක්, හොඳ ඉලක්කයක්. එහෙම නැත්තම් යන්න බෑ. මැච් එකක් ප්ලේ කරනකොට ඒ මැච් එකේ ඉන්න ඒ කණ්ඩායම් දෙකේ ලීඩර්ස්ලා තමයි තරගය දිනවන්නේ හෝ පරාජය කරන්නේ. එතකොට ඒ ලීඩර්ස්ලා දැනගන්න ඕන සියලුම එයාලත් එක්ක තරග කරන අනිත් කණ්ඩායමේ දුර්වලතා, එතකොට තම කණ්ඩායමේ තියෙන දක්ෂතා, ඒ වගේම යන්න ඕන ඉලක්කය. ඒ හැම කරුණු කාරණාවක්ම අපි විමසිල්ලෙන් බලාගෙන තමයි මේ ගමන ආවේ. එතකොට ඔයාලාට මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සභාහරිත ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගම අද ලංකාව තුළ තියෙන ස්ථානය ඒකට අපි අවශ්‍ය සියලුම වටපිටාව සකස් කරලා තියෙනවා. තාමත් වටපිටාව හොයමින් ඉන්න බොහෝ පිරිසක් ඉන්නවා ලංකාව තුළ. නමුත් අපි ඒ වටපිටාව සකස් කරගෙන තියෙන්නේ. එතකොට අපිට තියෙන්නේ මේ ඉදිරි කටයුතු අවශ්‍ය පියවරයන් අනුගමනය කරමින් සමාගම කොහෙටද යන්න ඕනේ කියන ඒ ගමන් මාර්ගේ අරයි යන එක. දැන් මූලික අඩිතාලම හදලා අත්තිවාරම දාලා දැන් අපි මේ ගොඩනැගිල්ල උඩට අරගෙන වහලේ ගහලා අපරාධ කරන ලස්සන ගොඩනැගිල්ලක් බවට ලස්සන ආයතනයක් බවට පරිවර්තනය කිරීම තමයි සමාගමේ සභාපතිවරයා හැටියට මගේ ප්‍රධානම පරමාර්ථය. ඒකට අපිට බාධක එනවා. අපි ඒක දන්නවා. මොකද කවදාවත් කිසිම ආයතනයක් බාධක කම්කටොළු නැතුව ජයග්‍රහණයක් ලැබපු ආයතන ලෝකේ නැහැ. ඒක අපි හොඳටම දන්නවා. විශේෂයෙන් උදාහරණයක් මම කියන්නම්. ඔයාලා දැන් ඔය පදින හොන්ඩා සමාගම සුචිරෝ හොන්ඩා මහත්මයා පටන් ගන්නකොට පළවෙනි අවස්ථාවේදී එයා නිෂ්පාදනය කෙරුවේ බෙයාරින් එකක් ටොයෝටා කම්පැනි එකට. එයා 20 වතාවක් විතර ඒක අරගෙන ගිහිල්ලා ටොයෝටා කම්පැනියකට දුන්නා, ෆේල් වුණා. ඊට පස්සේ මෙයා කල්පනා කරුවා මගේම නිෂ්පාදනයක් කරන්න ඕනේ කියලා. මෙයා නිෂ්පාදන ආයතනයක් ආරම්භ කරුවා. පළවෙනි ලෝක යුද්ධයේදී ඒ නිෂ්පාදන ආයතන සම්පූර්ණයෙන්ම බිමට සමතලා වෙලා ගියා. එතකොට ජපානය කියන රටේ සිමෙන්ති නැහැ. ලෝක යුද්ධය නිසා නිෂ්පාදන කරන්න ගොඩනැගිලි හදන්න යකඩ නැහැ, මොකුත් නැහැ. හැබැයි සුජිරෝ හොන්ඩා එයා ඒ උත්සාහය අතාරියේ නැහැ. නැවතත් නිර්මාණය කෙරුවා. එයාගේම ක්‍රමයකට ගොඩනැගිලි හදලා කර්මාන්තශාලාවක්. ඊට පස්සේ සාර්ථක වුණාද? නැහැ. සාර්ථක වෙන්න බැරි වුණා. දෙවනි වතාවෙදිත් බෝම්බ වැටුණා. බෝම්බ වැටලා මුළු කර්මාන්තශාලාවම විනාශ වෙලා ගියා. එයාගේ අරමුණ නැති වුණාද? සුචිරෝ හොන්ඩා කියන පුද්ගලයා එයාගේ අරමුණ කවදාවත් අතහැරියේ නැහැ. එයාට අරමුණක් තිබුණා ලෝකේ හොඳම නිෂ්පාදනය බිහි කරනවා. තුන්වෙනි වතාවේදී එයා ජයග්‍රහණය කෙරුවා. දැන් අපි හොන්ඩා සමාගම ගැන සහ අනිකුත් සමාගම් ගැන කතා කරනවා. ශානියමයි ඒවා හොඳ සමාගම්, ලොකු සමාගම්, ඒවා මේ ලෝකේ බබලවන සමාගම්, ලෝකේටම නිෂ්පාදන ගෙනියන සමාගම්. හැබැයි මේ හැම සමාගමකම ආරම්භය කියන්නේ ඊටාම කුඩා ස්ථානයක්. ඊටාම කුඩා ස්ථානයක්. ඔයාලා දැන් හැම වෙලාවෙම පාවිච්චි කරන Facebook කියන ආයතනේ පටන් ගත්තේ සකර්බර්ග්. එයා පටන් ගත්තේ එයාගේ තාත්තගේ ගරාජ් එකේ. එයා දවසක් යාළුවෝ දෙන්නෙක් එක්ක ට්‍රිප් එකක් යන්න ඕගනයිස් කරගත්තා. හැබැයි එයාගේ තාත්තා ඒකට විරුද්ධ වුණා. තාත්තා ඒකට විරුද්ධ වෙලා මෙයාව කාමරයට දාලා වැහුවා. එයාගේ තිබ්බ මොබයිල් එකක් ගත්තා, ඔක්කොම ගත්තා. දැන් පණිවිඩය දෙන්න විදිහක් නැහැ යාළුවන්ට. මේ මම එන්නේ නැහැ, මට එන්න විදිහක් නැහැ, තාත්තා එන්න දෙන්නේ නැහැ මට කියලා. ඒ අවස්ථාවේදී යාට තිබුණා ඩෙස්ක්ටොප් මැෂින් එක.
එයා ඒකෙන් කම්පියුටර් එකෙන් කල්පනා කරා කොහොමද මම මේ පණිවිඩය දෙන්නේ මගේ යාළුවන්ට. ඊට පස්සේ එයා මොකද කරේ? එයා හැදුවා මේ Facebook කියන ඇප් එක. හදලා ඒකෙන් පණිවිඩය දුන්නා. මට අද එන්න වෙන්නේ මට පොඩි ප්‍රශ්නයක්. ඒ පණිවිඩය ලැබුණා ඒ යාළුවෝ දෙන්නාට. ඔන්න ඔතනින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ තාත්තගෙන් ඉල්ලුවා මට මේක වැඩි දියුණු කරගන්න මට ස්ථානයක් දෙන්න සල්ලි ටිකක් දෙන්න කියලා. නෑ නෑ මම ඔබට කිසි දෙයක් දෙන්නේ නෑ. ඔබ ප්‍රස්තියාදුකාරයෙක් ඔබ මේ පවුලට වැඩක්ම නැති එකෙක් කියලා තාත්තා යාව ප්‍රතික්ෂේප කරුවා. ඊට පස්සේ ඔබට ඕනනම් අර වාහනේ දාන්න ගෑරේජ් එක දෙනවා. ඒකේ මුල්ලක පටන් ගනිමු ඔබ ඕනනම් කරන එකක් කියලා. ඊට පස්සේ යා එතනින් තමයි ආරම්භ කරුවේ. Google සමාගමත් එහෙම. ලෝකයේ බබලවන හැම සමාගමක්ම ආරම්භ කරලා තියෙන්නේ ඊටාම පොඩි තැනින්. හැබැයි දැක්මක් අරමුණක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ජයග්‍රහණය කරා ගෙනියන්න පුළුවන්. අපේ සමාගමත් ඒ වගේ. අපි බොහොම පොඩි තැනකින් ආරම්භ කරපු සමාගමක්. හැබැයි අපි ලොකු ගමනක් යන සමාගමක්. ඒක මට ඒකාන්තයෙන්ම කියන්න පුළුවන්. අපේ ගමන අපි අනිවාර්යයෙන්ම යනවා. ලෝකයේ අනිකුත් සමාගම් බිහිවෙච්ච ආකාරයෙන්ම අනිකුත් සමාගම් ගමන් කරපු ආකාරයෙන්ම අපි පියවරෙන් පියවර ඉදිරියට යනවා. 2026 කියලා කියන්නේ අපිට සුවිශේෂී වර්ෂයක්. අපි 2026 අවසන් වෙනකොට සමාගම තුළ මේ සමූහය තුළ අපි ලොකු පෙරලියක් කරනවා. ඒක නිසා අද දවසේ මම හිතනවා ඒකේ යම් වෙනස්කමක් කිරීමේ සම්දිස්ථානයක් වෙයි. මොකද අර තෝමස් ආල්වා එඩිසන් මහත්මයා හැමදාම එතුමා කියන කතාවක් තමයි ඒ කාලේ එකම දේ එකම විදිහට කරපුවාම ලැබෙන ප්‍රතිඵලය සමානයි. ලැබෙන ප්‍රතිඵලය සමානයි. එතකොට අපි හැමදාම එකම දේ කරන්න ඕනේද? පරම්පරාවෙන් කරගෙන එන ක්‍රමේ හරි අපි ආරම්භ කරපු ක්‍රමේ හරි අපිට කවුරු හරි කියපු ක්‍රමේ හරි කියලා අපි එකම දේ එකම විදිහට කරගෙන යන්න ඕනේද? අපි එහෙම යනවා කියලා කියන්නේ අපිට ලැබෙන ප්‍රතිඵලය හැමදාම එකයි. හැමදාම අපිට හම්බ වෙන්නේ එකම ප්‍රතිඵලය. එතකොට අපි වෙනස් වෙන්න අවශ්‍ය නැද්ද? ලෝකයේ ගමනත් එක්ක ලෝක ආර්ථිකයත් එක්ක තරඟකාරීත්වයත් එක්ක ලෝකයට අවශ්‍ය දේත් එක්ක අපි වෙනස් වෙන්න අවශ්‍ය නැද්ද? ඔයාලා දන්නවා Samsung සමාගම. Samsung සමාගම පටන් ගත්තේ එයාලගේ පළවෙනි බිස්නස් එක. මම දැන් ඒක කිව්වොත් ඔයාලට පුදුම හිතෙයි. මේකද Samsung සමාගමේ බිස්නස් එක. අද මොනවද Samsung ලා විකුණන්නේ? අද AI. ඒගොල්ලන් AI ටෙක්නොලොජි එක ලෝකෙට විකුණන්නේ. එතකොට එයාලා පටන් ගත්තේ මොනවගෙන්ද? උම්මලකඩ ව්‍යාපාරය. Samsung සමාගමේ පළවෙනි ව්‍යාපාරය උම්මලකඩ. එදා එයාලා වෙනස් වුනේ නැත්තම් අදත් එයාලා කරන්නේ ලෝකෙට උම්මලකඩ විකුණන එක. සමහර විට වෙනස් ක්‍රමයකට මොකක් හරි ක්‍රමයකට ඒත් විකුණන්නේ උම්මලකඩ. ඇයි එයාලා වෙනස් වුනේ? එයාලගේ දෙවෙනි බිස්නස් එක ටෙක්ස්ටයිල්ස්. දැන් ටෙක්ස්ටයිල්ස් විකුණන Samsung සමාගම නෑ. ඇයි? ඒගොල්ලන් වෙනස් වුනේ. ඒගොල්ලන් දැනගත්තා ලෝකේ යන්නේ කොහෙටද කියලා. ලෝකේ නාඩිය යාලා ඇල්ලුවා. අපිටත් තියෙනවා නාඩියක් අල්ලන්න ලෝකේ. අපි මේ ලෝක ආර්ථිකයෙන් අපේ කොටස ගන්න ඕනේ. ලෝක ආර්ථිකයෙන් අපේ කොටස ගත්තේ නැත්නම් අපිට වෙන්නේ අර තෝමස් ආල්වා එඩිසන් මහත්මයා කියපු කතාව. අපිට හැමදාම හම් වෙන්නේ එකම ප්‍රතිඵලය. මම නම් කැමති නෑ එකම ප්‍රතිඵලය හැමදාම භුක්ති විඳින්න. මට අවශ්‍යයි වෙනස් වෙන්න. ඒක නිසා මම ගොඩක් මගේ සමාගම තුල දේවල් දකිනවා. මම ඒ දැක්ම ඔස්සේ මගේ සමාගම මම මෙහෙවනවා. ඒක නිසා අපේ වෙනස්කම් වලට වෙනස් වෙන්න. අපේ වෙනස්කම් එක්ක වෙනස් වෙන්න. එදා Samsung සමාගම උම්මලකට විකුණනා නම් අදත් වෙනස් වුනේ නැත්නම් උම්මලකට විකුණනවා වගේ අපිටත් සිද්ධ වෙන්නේ වෙනස් වුනේ නැත්නම් හැමදාම එකම දේ කර කර ඉන්න. Nokia සමාගමට ඕක තමයි උනේ. Nokia සමාගමේ ඔයාලා දන්නවා 110 ෆෝන් එක කියන්නේ ගලේ ගැහුවත් කවදාවත් කැඩෙන්නේ වැඩ කරනවා. ගත්ත ගමන් කෝල් එකක් ගන්න පුළුවන්. ඒතකොට Nokia සමාගමට මොකද උනේ? Nokia සමාගමේ C double වලට ඇවිල්ලා මාකටිං මැනේජර් කියනවා සර් දැන් පොඩි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ලෝකේ. මොකද්ද ට්‍රෙන්ඩ් එක? ස්මාර්ට්ෆෝන් ඇවිල්ලා තියෙන්නේ.
Samsung company එකෙන් ස්මාර්ට්ෆෝන් එක ලෝකෙට දාලා තියෙන්නේ. ඉතින් මේ අපිත් හදමු ස්මාර්ට්ෆෝන් එකක්. නෑ අවශ්‍ය නෑ. මොකද හේතුව අපිට තියෙන හොඳ ෆෝන් එකක්. ලෝකේ හොඳම ෆෝන් එක අපි ගාව දෙන්නේ හංගේරියෙන්. ඇයි අපි හොඳම බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්නේ? එහෙම අවශ්‍ය නෑ. එහෙම කියමු CWO අවුරුදු 2-3කට පස්සේ මේසෙ ඔලුව තියාගෙන අඬනවා. ඇයි? ලෝකෙත් එක්ක යා වෙනස් වුන්නේ නැහැ. Nokia ෆෝන් එකක් දැන් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් මට කියන්න. දැන් හැමෝම පාවිච්චි කරන්නේ ස්මාර්ට්ෆෝන්. නේ? දැන් බටන් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ නැහැ. කලාතුරකින් අමතර ෆෝන් එකක් හැටියට පාවිච්චි කරත් ඒකෙත් නිෂ්පාදන ගණනාවක් තියෙනවා. එතකොට එදා ඒ Nokia සමාගමේ CWO වෙනස් වුණා නම් අදත් Nokia කියන සමාගම ලෝකයේ අංක 1 සමාගම බවට පත් වෙලා තියෙනවා. Samsung සමාගමට මේ මාකට් එක කැප්චර් කරගන්න අවස්ථාවක් නොදෙන්න ඉඩ තිබුණා. එයාලගේ තිබුණ හොඳ කීර්ති නාමයෙන් එයාලා වැඩක් ගත්තේ නැහැ. යම් කිසි ආයතනයක් දියුණු වෙන්න ඕන නම් ආයතනයේ ගමනක් යන්න ඕන නම් ආයතනය ලංකාවේ හරි ලෝකේ හරි නමක් තියෙන ආයතනයක් වඩපත් වෙන්න ඕන නම් ආයතනය වෙනස් කරන්න ඕනේ. ආයතනයේ යම් වෙනස් කිරීම් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීම් නොකරුවොත් ඒ ආයතනයේ අර හැමදාම එකම ප්‍රතිඵලයක් ලබන ආයතනයක්. හැමදාම බයිසිකල් හදන වින්කලේ බාසුන් නැහැ. මැරෙනකම් හදන්නේ මොනවද? බයිසිකලේ. මැරෙනකම් හදන්නේ බයිසිකලේ. එයා පොඩ්ඩක් කල්පනා කරුවා නම් එයාට බයිසිකලයක් හදන්න ඕන කියලා එයාට පුළුවන් බයිසිකලයක් නිර්මාණය කරන්න. බයිසිකලයක් නිර්මාණය කරලා මාකට් එකට දාන්න. මාකට් එකට දාලා එයාට ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි හැමදාම එකම ප්‍රතිඵලය ලබන වින්කලේ බාසුන් නැහැ. මැරෙනකම් බයිසිකල් එක යාත් කරනවා. ඇයි අලුත් දේවල් වලට යොමු වෙන්න තියෙන බය, අලුත් දෙයකට යොමු වෙන්න තියෙන බය, ඒ බය තියාගත්තොත් කවදාවත් අපිට අපේ ආයතනය ඉදිරියට ගෙනියන්න බෑ. ඒක නිසා අපි මේ සමාගම ලංකාවේ টপ 10 ලෙවල් එකට ගේනවා. ඒක තමයි මගේ සිහින. මේ සබාහරිත සමූහය ලංකාවේ টপ 10 ලෙවල් එකට ගේනවා. টপ 10 ලෙවල් එකේ ව්‍යාපාර 10ක් තියෙනවා. අපිට පුළුවන් ඉතින් යන්න. අපිට බැරි කමක් නැහැ. අපිට පුළුවන්. අපිට වඩා අතිවිශාල දැවැන්තය ඔය තැන්වල ඉන්නේ. හැබැයි යම් දවසක අපිටත් එතෙන්ට යන්න අවස්ථාව තියෙනවා. ඒක නිසා අන්න ඒ දැක්මත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලා හැමදෙනෙකුටම ආරාධනා කරනවා. ඒ වගේම අද දවසේ අපි ව්‍යාපාර කතා කරන දවසක් නෙමෙයි, ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් තියෙන දවසක් නෙමෙයි. අද හරීම මයින්ඩ් රිලැක්ස් එකේ වාලට විනෝද වෙන්න පුළුවන් දවසක් අපි නිර්මාණය කරලා තියෙනවා. වසරක් දෙකක් ඔයාලා මහන්සිය වැඩ කරලා ඇවිල්ලා තමයි මේ අවස්ථාව ගත්තේ. අද පුළුවන් තරම් ඔයාලා මයින්ඩ් රිලැක්ස් වෙන්න, ඔයාලගේ මේ ෆන්ක්ෂන් වලට සහභාගී වෙලා ඔයාලගේ උපරිමය මේ දවස් තුල ගත කරන්න කියලා මම ඉල්ලා සිටිමින් සීල දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ නවවසරක් මේ ලැබෙන නවවසරත් සුබම සුබ නවවසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ නවවසරක් බවට පරිවර්තනය කරගන්නවද නැද්ද කියන එක තියෙන්නේ තමන් තුළ. මම කොච්චර සුබනවසරක් කියලා ප්‍රාර්ථනා කරුවත් වැඩක් නැහැ. ඒක සුබනවසරක් කරගන්නවද නැද්ද කියන එක තියෙන්නේ තමන් ගාව. ඒක අපිට කරන්න බෑ. අපිට පුළුවන් ප්‍රාර්ථනා කරන්න විතරයි. එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්, සුබනවසරක්, ජයග්‍රාහී වර්ෂයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.